Thank you. Thank you. අදින්නමකෝ. අදින්නමකෝ. ඒත් අදින්න බෑ දැවට. රැට අධික අපේ කට්ටිය මොකද කරන්නේ බලන්න. බලමු ගිහින්. මේ අනුත්තරා පහුගිය දවස් ටිකේ චුට්ටක් ලෙලලා හිටියා. දැන් කනවා. කාලේ ඉවරයි යනවා. අනු. මොකෝ? මේ අපේ ඉසිර. තාම නිදි නෑ තාම 9:00 විතර වෙලා නිසා. ඉසි. කොල්ල? කන්. කොල්ල? Ramai, mana ada? Kawan tam, dah meni dia kan ada. Mata nama dah lagi ni. Visi kalau kali berada, tadi kata ini. Hari-hari mama ini. Iba kanan dia ne. Oh, mang ini. Kan. Ega maduru podo utelo ganno ne. Khana itin. ඊළඟට තමයි අමාරු මෙක්කෙනා ඉන්නේ. කාන්ති. කාලා මෙන්න මෙහි කෑම තියෙන්නේ. කාන්තිනේ නහරි. ඔය පැත්තේ මොකද කරන්නේ හාමිනේ? ඈ? මොකද්ද? කිතුල්. තාම කිතුල්ලේ කනවා. ඈ? වැඩි. අනේ මඩ ගන්න පාන. මඩ. මෙනිකි. හයි. Kanti. Ate den nani. Ate den. Ko. Pada. Tarah unad. Tarah venad. Kal ni daga. Thank you. Adinnamako. ඒත් අදින්න බෑ දැවට එන්න ඕන. දැවට පාබන් අනේ. දැවට එන්න ඕනනේ. අනේ එන්න. දැන් මේ තව වැඩ ගොඩක් තියෙනවා. පස්සේ එන්න. හොඳේ. මේගොල්ලොන්ට ඉතින් ඕන වගේ ළඟ දැවට මේගොල්ලොත් එක්ක කතා කර ඉන්න. නේ. මං ගිහින් එන්න. හොඳේ. දවල්ලාක එන්න. මේ ඇඳුම්නේ යුනිෆෝම් එකත් එක්ක මඩ ගෑවෙනවා. කන්. ඊට පස්සේ අපි යන්නේ ජීවක හොයාගෙන.
කොල්ලෝ. කොල්ලෝ. කනවද? කනේ. මං ඉන්නේ. කන්. තව ගොඩක් තියෙනවා අර කන්. කොල්ලෝ. දැන් හරි ලොකුයි ගොඩක් ලොකු කොල්ලෙක් කියා. ආයේ අන්තිමට අපි බලමු දිනෝද මොකද කරන්නේ කියලා. සමහර දවස්වල දිනෝද මේ වෙනකොට නිදිය ගන්නවා. බලමු අද නිදිද කියලා. දිනු මෙන්න මෙහි කෑම තියෙන. ඔයා ඔය කොහෙද ඉන්නේ? ඈ? ඔය කොහෙද ඉන්නේ? මොකද කරන්නේ? ඈ ඔය. කනුවක් බඩයට දාගෙන. කන්. දිනු කළා. දිනුමනු. දිනු. කන්. I think. කොමලි. මගේ කොමලි. කොමල කෙටේ. කන්. මං ගිහින් එන්න පස්සේ එන්න හොඳේ. හරි. මෙන්න අපේ තිලක. අම්මා. මේ ඉන්නේ. තිලකත් තාම කන ගම. මේ ඉන්නේ ගංගා. ගංගාගේ කෑම ටික නම් අර ඇත මොහොගයක් ඇවිල්ලා කෑම කනවා. අර දැන් මෙයා කාලේ වෙලා මේ 18 පොඩි හේතුවක් දාගෙන හිටියේ. එමුනේ අපි ආපු නිසා චුට්ටක් යා බලනවා කවුද ඇවිත් තියෙන්නේ කියලා. රැට අපි මේගොල්ලෝ පොඩ්ඩක් කලාපෙන් ඇතුළට ගන්නවා. මේගොල්ලෝගේ ආරක්ෂාවට මොකද අපිට මේගොල්ලෝ ගොඩක් පහසුවෙන් නිරීක්ෂණය කරන්න පුළුවන් රැට. මේගොල්ලෝගේම ආරක්ෂාව නිසා ඈත ඉන්නවා කවුද ඉන්නේ. අනිතනේ අනුතරාරේ. බලමු එක එක්කෙනා වෙන වෙනම මොනවද කරන්නේ කියලා මම පෙන්නන්නම් ඊළඟ වීඩියෝ එකේ. මෙන්න මෙහෙම තමයි අපේ රැට ඉන්නේ. රැට කෑම කන්නේ, නිදිය ගන්නේ. අපි එතකොට මේ කලාපේ අලි බලන මහත්තුරු සේවක මහත්තුරු දෙන්නෙක් අධීක්ෂණය කරන එළි වෙනකන් අපිත් එතකොට අධීක්ෂණ නිලධාරියෙකුත් රැට කලාපෙ ගිහිල්ලා මේගොල්ලෝ කනවද ලෙඩ වෙලාද මොකද කියලා අපිත් මේගොල්ලෝ ගැන හොයලා බලනවා. ඔන්න ඔය විදිහට තමයි තිරේ පිටිපස්සේ කතාව යන්නේ. ඒ වගේම තමයි මේගොල්ලොන්ට කෑම විශේෂයෙන් දෙන්න ඕන රැට. මොකද එළි වෙනකන් ඒගොල්ලෝ නිකන් ඉන්නේ. ඒ නිසා කෑම දෙන්න ඕන වගේමයි අපි සාමාන්‍ය විශාල කලාපෙන් මේගොල්ලෝ පොඩ්ඩක් අපේ ළඟට ගේනවා අපිට පහසුවෙන් නිරීක්ෂණය කරන්න පුළුවන් තැනකට මේගොල්ලෝගේ ආරක්ෂාව ගැන සලකලා. ඉතින් ඕගොල්ලෝ දකින්න නැති ගොඩක් දේවල් අපි මේක ඇතුළේදී මේගොල්ලෝගේ ආරක්ෂාව වෙනුවෙන් කරනවා. මේගොල්ලෝ රැට නිදිය ගන්නවා තාම කනවා. කෑමට කිව්වොනම රැයකට දෙකකින් පස්සේ හොඳට නිදිය ගන්න පැය 3-4ක්. ඉතින් ඊළඟ වීඩියෝ එකේ මේගොල්ලෝ කොහොමද නිදිය ගන්නේ, ගොරවනවද, පඩිනවද කියලා ඕගොල්ලන්ට පෙන්නන්න. එතකන් ජය වේවා.